හරි අපි දැන් දෙවෙනි වීඩියෝ කැලට ඇවිල්ලා තියෙන්නේ මං හිතනවා ඔයගොල්ලෝ පළවෙනි වීඩියෝ කැල ඉවර කරන්නද කියලා. ඒකට මං දුන්න කාල සීමාව ඇතුළත අදාළ විදියට ඔයගොල්ලෝ කරලා නෝට් එක දාලා තියෙනවා. ඒක හොඳයි. අපි දැන් දෙවෙනි වීඩියෝ කැල්ල ගැන කතා කරමු. දෙවෙනි වීඩියෝ කැලේදී අපි කතා කරන්නේ කලින් ඉගෙනගත්ත පත හතර. ඔයගොල්ලෝ ඇන්ද මේ පත හතර ඇයි මේ ලෝකේ කොහොමද කියන්නේ ප්‍රායෝගිකව මේ ලෝකේ තියෙන්නේ මොන තැන්වලද? ඊට පස්සේ ඒ පත හතර පාවිච්චි කරලා ප්‍රායෝගික රූපයක් අදින්නේ කොහොමද? සහ අවසාන වශයෙන් අපි කතා කරන කෝණ. එක જાති කෝණ. දැන් ඔයගොල්ලෝ මෙච්චර කල් කෝණ නිර්මාණය කරේ කියන්නේ කෝණ ඇන්දේ කෝණමානෙ පාවිච්චි කරලානේ. සමහරුන්ට නම් මතක ඇති කෝණමානෙ පාවිච්චි කරලා කෝණයක් ඇදගන්න. සමහර අයට මතක නැතුව ඇති. ඒ කියන්නේ බය වෙන්න එපා. කෝණමානෙ පාවිච්චි කරන්නේ නැහැ නේද? මම දැන් අද ඔයගොල්ලන්ට කියලා දෙනවා විශේෂිත කෝණ ටිකක් කොහොමද කෝණමානයක් නැතුව අදිරූලයි පැන්සලයි කව කටුවයි පාවිච්චි කරලා අදින්නේ. ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලන්ට තියෙන නිර්මාණ ගානක් නේ. නිර්මාණ කියලා ගානක් තියෙනවා. ඒ කියන්නේ ඒකේ තියෙන්නේ තනිකර ගානේ කියන මොනවද ඉන්ස්ට්‍රක්ෂන් වලට අනුව ඒගොල්ලෝ කියන රූපය අදින්න. ඉතින් මේ රූපය අදින්න මේ පත හතරයි මෙන්න මේ කෝණ නිර්මාණ වගේ දේවල් තමයි පාවිච්චි කරන්න තියෙන්නේ. හරි. ඒගොල්ලෝ කෙලින්ම කියනවා ඉතින් ලම්බ සමච්ඡේදයක් අදින්න. සමාන්තර රේඛාවක් අදින්න. මේ ලක්ෂය හරහා වෘත්තයක් අදින්න. අන්න එහෙම කිව්වහම ඔයගොල්ලන්ට අදින්න පුළුවන් වෙන්න ඕනේ. හරි. අපි බලමු. ප්‍රායෝගික යෙදීම් ටිකක් බලමු එකටම පත හතර ගැන. මොනවද තියෙන ප්‍රායෝගික යෙදීම්? අපේ පළවෙනි පතේ මොකද්ද වෘත්තයක් නේ? වෘත්තයක්. පළවෙනි පතේ වෘත්තයක්. මොනවද තියෙන ප්‍රායෝගික යෙදීම්? හිතන්න ඔර්ලෝසු කටුවේ උලෙහි ගමන් මාර්ගය. දැන් හිතන්න ඔර්ලෝසු කටුවක් තියෙනවා. ඔර්ලෝසු කටුව තියෙනවා. ඒ උල යන ගමන් මාර්ගය වෘත්තාකාරව යන්නේ නේ. ඊට පස්සේ තව අපි කල්පනා කරමු. තව රවුමට යන්නේ. අර මං කලින් උදාහරණයක් කිව්වා වගේ ගහක් වටේ කරගෙන පුළුවන් ගවයෙක්ගේ ගමන් මාර්ගය නේ. ඒ වගේ පොතේ ලියන්න එපා. ඉතින් පොතේ ලියද්දී ලියන්න මේ ඔර්ලෝසු කටුවේ ගමන් මාර්ගය. තව මොන වගේද ඕගොල්ලන්ට තියෙනවද අදහසක්? අපි හිතමු ධාවන පතයක් රවුමට තියෙන ධාවන පතයක වාහනයක ගමන එක. හැබැයි මේ වාහනේ අර ධාවන පතේම යන්න ඕනේ. ධාවන පතයක තියෙන වාහනේ ගමන් මාර්ගය. ඒ වගේ සරල අදහස් ටිකක් ලියන්න ඕනේ. ඊට පස්සේ දෙවෙනි පතේ මොකද්ද තිබ්බේ? මතකද? දෙවෙනි පතේ තිබ්බේ තිත් දෙකක් තියෙනවා. ඒ තිත් දෙක මැද්දෙන් යන හරිය ලම්බක රේඛාව. ලම්බ සමච්ඡේදකනේ. නම් එතකොට ඒ විදිහට යන පතයක් මතක් කරලා බලන්න. ඔයගොල්ලන් ප්‍රායෝගික ඒ වගේ පතයක් හම්බෙන්නේ කොයි වගේ දැනකද? මොකක් හරි ගස් දෙකක් වගේ දෙයක්. ගස් දෙකක් මැද්දෙන් යන සමදුරින් යන පාර. අන්න ඒ වගේ පතයක් තියෙන්න පුළුවන් නේ. තුන තිබ්බේ සමාන්තර රේඛාව. මොකක් හරි රේඛාවකට සමාන්තරව යන රේඛාවක් මේ විදිහට. ඉතින් ඕකත් වෙන්න පුළුවන් නේ. මොනවද උදාහරණ තියෙන්නේ? පාරේ දෙපැත්තේ ඉරි දෙක කල්පනා කරලා බලන්න. මේ පාර කියලා හිතලා බලන්න මැද්ද ඉර තියෙනවා. දෙපැත්තේ ඉරි දෙකක් තියෙනවා. ඊට පස්සේ තව කල්පනා කරන්න රේල් පීල්ල. ඒව සමාන්තර රේඛානේ. ඊට පස්සේ හතරවෙනි එක මොකද්ද කතා කරේ? හතරවෙනි එකේදී අපි කතා කරේ මේ හම්බෙන රේඛා දෙක. කොහොම හම්බෙන රේඛා දෙකක් ඔහොම තියෙනවා. ඒ දෙන්න හරි මැද්දෙන් යන. ඉතින් මේ වගේ ඒවා පාවිච්චි ගන්න. ඉතින් කේක් කපද්දි තමයි ඉතින්නේ. කේක් කෑල්ලක් හරියට කපන්න නම් මොකද්ද කරන්න ඕනේ? හරි මැද්දෙන් යන විදිහට නැත්නම් පීස කෑල්ල හරි මැද්දෙන් විදිහට කපන්න ඕනේ. ඉතින් ඔය වගේ තමයි ප්‍රායෝගික ලෝකෙත් ඔය පත තියෙනවානේ. හිතන්න එපා ප්‍රායෝගික ලෝකේ අපිට මේ පත ඇදලා ඉන්න තියනවා කියලා. මම මේ ප්‍රායෝගික ලෝකේ මේ පත තියෙන්නේ මොන තැන්වලද කියලා වගේ තමයි කියලා දුන්නේ. හරි. අපි යම් මේ කෝණ නිර්මාණය කිරීමට. අපේ අලුත් මාතෘකාව අපි දාගමු. කෝණ නිර්මාණය. කෝණ නිර්මාණය. හරිනේ. බලමු කොහොමද මේ කෝණ නිර්මාණය කරන්න කියලා. මට කියන්නම දුණා. ඕගොල්ලෝ 14 එක අභ්‍යාසය ඕනි විදිහට ඉන්න 14 එක අභ්‍යාසය ඕනේ. 14 එක අභ්‍යාසෙයි 14 දෙක අභ්‍යාසෙයි කරන්න ඕනේ. 14 එක අභ්‍යාසය සහ 14 දෙක අභ්‍යාසය කරන්න ඕනේ. ඒ ටික කරලා මෙන්න මේ
නෑ කෝණ නිර්මාණය කියන කැලලත් ඔයගොල්ලෝ නෝට් එකේ ඔය විදිහට දාගෙන යන්න සාමාන්‍ය විදිහට නෝට් එක ලියාගෙන යන්න දැන් මේ නෝට් එක අද කෝණ නිර්මාණය කියන පාඩම ඉවරුනාට පස්සේ 14 එක අභ්‍යාසේ 14 දෙක අභ්‍යාසේ පිළිවෙලට කරන්න ඕනේ. බය වෙන්න බෑ මේ ලොකු වචන තිබ්බට ඒකේ තියෙන්නේ අංක දාලා අදාළ පතේ නම ලියන්න. ලම්බ සමච්ඡේදකයේද, වෘත්තයක්ද, කෝණ සමච්ඡේදකයක්ද, නැත්නම් සමාන්තර රේඛාවක්ද ඒ විදිහට ලියන්න තමයි තියෙන්නේ. ඒක හන්ද මහා ලොකු වෙලාවක් යන්නේ මේ අභ්‍යාසෙ ලොකුයි වගේ පේනුනට. හරි. අපි බලමු මේ 14 තුන අභ්‍යාසෙ පොඩ්ඩක් කෝණ නිර්මාණය කියන කැලලට යන්න කලින් 14 තුන අභ්‍යාසෙ තියෙන පළවෙනි ගාන පොඩ්ඩක් බලමු. අපි බලමු 14 තුන අභ්‍යාසය. 14 තුන අභ්‍යාසය මොකක්ද තියෙන පළවෙනි ගාන නම් ලේසි. රූපේ දැක්වෙන පරිදි සරල රේඛාවක් ඇද BC ලෙස නම් කරන්න. A සිට BC ට ලම්බක රේඛාවක් නිර්මාණය කරන්න කියලා කියනවා. හරිද? මොකක්ද තියෙන්නේ? රූපය ඇදගන්න එකනේ. මෙන්න අපේ රූපේ BC. මෙන්න මගේ A. මේ කියනවා රූපය දැක්වෙන පරිදි සරල රේඛාවක් ඇද. එය BC ලෙස නම් කරන්න. ඒකම කරා. A සිට BC ට ලම්බක රේඛාවක් අදින්න. දැන් ඔයා දන්නවා A සිට BC ට ලම්බක රේඛාවක් අදින්න කොහොමද? මෙන්න මෙහෙමයි. A වල උල තියන්න. A වල උල තියලා මේ BC ඔහොම කැපිලා යන විදිහට ඔහොම දිගට ඡාපයක් අදින්න. දැක්කද? A වල උල තිබ්බා BC රේඛාව කැපිලා යන විදිහට ඡාපයක් ඇහුවා. ඊට පස්සේ අර කලින් කරා වගේමයි මේ B වල උල තියන්න දැන්. B වල නෙමෙයි. මේ කැපිච්ච එක තැනක උල තියන්න. තියලා මේ පැත්තෙන් ඔහොම එකයි. ඊට පස්සේ උඩින් ඕන නම් කැමති නම් ගහන්න ඕන නැතත් ඕනේ නැහැ. ඒ අකුණේ යා කරගත්ත හැකි. උඩින් ගහන්න ඕනේ නැහැ මේ වගේ තැනක දැන්. ඔයාලට දීලා තියෙනවනේ මේ ලක්ෂ්‍ය හරහා යන්නේ කියලා. ඊට පස්සේ එන කමන්නේ මේ පැත්තෙන් ගහගමු. මෙන්න මෙහෙම එකක් ගහගන්න. හරි. මොකද කරේ? මෙන්න මේක පැත්තක උල තිබ්බා. උඩින් ඔහොම චූටි රවුම් කැල්ලයි යටින් මෙහෙම චූටි රවුම් කැල්ල. මොනවා ඡාප කැලි කියලා කියන්නේ අපි උඩ. දැන් මේ පැත්තෙන් උල තියෙනවා. මේ පැත්තෙන් ඔය චූටි කැල්ලයි මේ පැත්තෙන් චූටි කැල්ලයි. දැන් x අකුරු දෙකක් වගේ හැදුණානේ. දැන් ඔයාලට තියෙන ඔය දෙක යා කරන්න. ඔය දෙක යා කරද්දී ඔයා කොච්චර කරත් බලන්නකො මේ A වල තියෙන ඩොට් එක හරහා තමයි යන්නේ ඔන්න ඔය විදිහට. ඔන්න ඔහොම තමයි යන්නේ. එන්නේ වැඩි. ඔන්න ඕක අදින්න තමයි තියෙන්නේ. එතකොට මෙතනින් එහාට තියෙන දේවල් මේ දුරවල් මැනලා ඔයා නිර්මාණය කරන්න පුරුදු වෙන්න මේ අභ්‍යාසය තුළ කරන්න ඕනේ. එතකොට දැන් අභ්‍යාස තුනක් තියෙනවා. 14 එක අභ්‍යාසය 14 තුන අභ්‍යාසයේ 14 තුනයි නේද හරි 14 1 14 2 14 3 ඔය අභ්‍යාස ටික කරන්න ඕනේ මේ පාඩමේ නෝට් එක ලියලා ඉන්නාට පස්සේ බය වෙන්න එපා කරන්න මොකක් හරි අමාරු තැනක් හෝ අපහැදිලි තැනක් කරගන්න බැරි තැනක් වගේ තිබ්බොත් කෙලිම ප්‍රශ්න පිටින් මට ෆොටෝ එකක් දාන්න මට මේ ගාන තේරෙන්නේ නැහැ එහෙම කියලා දාන්න ඊට පස්සේ මම ඔයාලට කියලා දෙන්නම් හරි අපි යන් කෝණ නිර්මාණය කියන පාඩමට දැන් කෝණ නිර්මාණය හරි කෝණ නිර්මාණය ගත්තාම අපි මෙතන අදිනවා මෙන්න මේ කෝණයට සෙට් එක අපිට හැම කොනෙම අදින්න බෑ ඉතින් අදින්න පුළුවන් සීමාවක් තියෙනවා අපිට අදින්න පුළුවන් පළවෙනි එක තමයි 60 අංශක 60 ඊට පස්සේ ඔයා හොඳට දන්නවා ඔයා දැන් දන්නවනේ කෝණ සමච්ඡේදකය කියන්නේ කෝණේ හරියටම දෙකට බෙදනවා කියන එක ඉතින් 60 අදින්න පුළුවන් කියන්නේ ඔයාට මෙයාව දෙකට බෙදලා එන ඕන තරම් කෝණ අදින්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට අදින්න පුළුවන් 60 ඇදලා එයාගෙන් 30 අදින්න පුළුවන්. එයාව දෙකට බෙදන්න තියෙනවා. ඊට පස්සේ ඔයාට පුළුවන් එයාගෙන් 15 අදින්න පුළුවන්. 36 දෙකට බෙදුණා හරියනේ. අපි බලමු. ඊට පස්සේ ඔයාට අදින්න පුළුවන් 120 60 දෙකක් නේ අදින්න තියෙන්නේ 120 ඔය ටික ඇන්ද ඊට පස්සේ ඔයාලට අදින්න මම කියලා දෙනවා අංශක 90 අංශක 90ක් අදින්නේ කොහොමද කියන එක අංශක 90 කෝණයක් අදින්නේ කොහොමද කියන එක ඊට පස්සේ මම ඔයාලට කියලා දෙනවා අංශක 90 ඇන්දහම ඔයාලට පුළුවන් 90 දෙකට බෙදලා 45 අදින්න අංශක 45 අදින්න පුළුවන් නේ ඉතින් ওই විදිහට ඔයාලට ඒතකොට මම මූලිකව කියලා දෙනවා 60 අදින විදිහ ඊට පස්සේ අංශක 120 අංශක 90 45 ඔන්න ඔය කෝණ ටික අදින විදිහ මම ඔයාලට කියලා දෙනවා.
හරි අපි බලමු කොහොමද අදින්නේ කියලා. ඒකටම අපි අදිමු අංශක 60 අදින්නේ කොහොමද කියලා බලමු. අංශක 60. ඔන්න අංශක 60 අදින විදිහ. මේ මෙහෙමයි කරන්නේ. මෙන්න මෙහිම රේඛාවක් ගහගන්න එකටම එයාට AB කියලා දාගන්න. ඊට පස්සේ කව කටුව අරගෙන මෙන්න මේ A ලක්ෂය තියන්න. A ලක්ෂය උල තියලා මෙන්න මේ රේඛාවක් ගහන්න. වැරදුනා. ඔහොම ඡාපයක් ගහන්න. දැන් දුර වෙනස් වෙන්න බෑ. කව කටුව එහෙම ගහපු ගමන් අල්ලලා විසික් කරන්න එපා. කව කටුවේ දුර වෙනස් කරගන්න නැති වෙන විදිහට තියාගෙන මෙන්න මේ A අකුරේ උල තියලා මේ විදිහට පොඩි ඡාප කැලක් අහගන්න. ටිකක් ලොකුවට ගහත්තර කමක් නැහැ. රවුමක් වෙනකම් අදින්න එපා. සාමාන්‍ය පොඩ්ඩක් දැනෙන්න මේ මං ඇඳා වගේ ගහගන්න. ඊට පස්සේ වා කරන්න තියෙන්නේ උල අරන් එවිත් තියෙන දින කොහෙද? මෙන්න මේ කැපිච්ච තැන් වල. මෙන්න මේ කැපිච්ච තැනේ උල තිබ්බා. මේක චූට්ටක් කොහොම පොඩි ඡාප කැලක් ගහන්න. හරිනේ. ඊට පස්සේ වාට තේරෙනවා කරන්න ඕනේ දේ. මොකද්ද? මේ A ලක්ෂයයි මෙන්න මේ කැපිච්ච තැනයි යා කරන්න. ඕම යා කරන්න. ඒකට අපි C කියලා දාගමුකෝ. ඔන්න ඔයාලට හැදුනා මේ කෝණමානෙන් මැනලා බලන්න ඕන නම් මෙයා අංශක 60ක් තියෙනවා. අනිවාර්යෙන් 60ක් තියෙනවා. ඔයා මොන විදිහට කව කටුව මොන සයිස් එකකින් ඇදලා ওই විදිහට කරත් අංශක 60 කෝණයක් තමයි දෙන්නේ. හරි. ওই විදිහට තමයි අංශක 60 කෝණයක් දෙන්නේ. අපි පොඩ්ඩක් ඒ අදින හැටි ලියාගත්තොත් යටින් රේඛාවක් ඇඳ එක් කොනකින් කව කටුව තබා ඡාපයක් අදින්න. ඊට පස්සේ ඊළඟට මොකද ගන්නෙ? එම ඡාපය හා රේඛාව ඡේදනය වන ලක්ෂයෙන් කව කටුව තබා කුඩා ඡාපය අදින්න. ඊට පස්සේ අපි මොකද කරන්න තියෙන්නේ? ඒ කුඩා ඡාපයයි අපේ ලොකු ඡාපයයි කැපෙන තැන් දෙක යා කරන්න තියෙන්නේ. එම ඡේදන ලක්ෂය හා ඒ ලක්ෂය යා කර කෝණය නිර්මාණය කරන්න. ඔන්න ඔහොමයි කරන්න තියෙන්නේ. තේරුණානේ වැඩේ? හරි. එතකොට 60 නිර්මාණය කරන්න ඔහොම. ඉතින් දැන් ඔයාලට පුළුවන් අංශක 30 නිර්මාණය කරන්න. ලේසියිනේ. අංශක 30 කොහොමද කරන්නේ? මෙන්න මෙහෙම. sorry පොඩ්ඩක් නේ. අංශක 30 නිර්මාණය කරන්නේ මෙන්න මෙහෙම. ඔයා එකටම අර කලින් කරපු විදිහට මොකද කරන්න ඕනේ? අංශක 60 ඇදගෙන ඉන්න. ඕන් දැන් 60 අදින්න පුළුවන් වෙනවා. එකටම රේඛාවක් A B මෙතන තියලා දැන් ඔයාලට කැමති ලක්ෂයකින් මේ කව කටුව තිබ්බේ ඔයාලට කෝණේ ඕන පැත්තට මේ විදිහට තියලා මෙහෙම රවුමක් ඇහුවා. මෙතනින් උල තිබ්බා. මෙහෙට ඇඳා. දැන් ඔයා අදින්නේ 60 නෙමෙයිනේ. දැන් ඔයා අදින්නේ 60 නම් කෙලින්ම මෙයා ඔහොම තනීරකින් ගහ ගන්න මෙහෙම. ඔහොම තනීරකින් ගහ ගන්න. හැබැයි ඔයා අදින්නේ 60 නෙමෙයිනේ. ඔයා දැන් අදින්නේ කීයද? ඔයා දැන් අදින්නේ 30. ඒක හන්දා ඔයාට 60 කියන දේ එක්කෙනා ඕනේ නෑ. එතකොට ඔයා කරන්නේ එයාව කඩේකින් ගහ ගන්න ඕනේ. එයාව කඩේකින් ගහ. ඔන්න ඔයා 60 ඇඳගත්තා. දැන් ඔයා කරන්න තියෙන්නේ මොකද්ද? දැන් කරන්න තියෙන්නේ මෙයාව දෙකට බෙදන්න තියෙන්නේ. මොකද කරන්නේ? B වල උල තිබ්බා. දැන් ආයෙ වාට ඉතින් අදින්න දෙයක් නැහැ. ඕන මෙයාම ඉන්නවනේ. එයා උඩින්ම ඕන ඇඳ ගන්න ඕනෙත් නැහැ. හරිද? ඊට පස්සේ මොකද කරන්න තියෙන්නේ? මේ කැපෙන තැන උල තිබ්බා. හරිද? මේ මෙතන කොළ පාටිරයි රතු පාට ඡාපේ කැපිච්ච තැන උල තිබ්බා. ඉස්සරහින් චූටි කැල්ලක් කැපුවා. ඊට පස්සේ අපේ මේ AB
කැපිච්ච තැනයි රතු පාට එකයි තැන උල තිබ්බා ඉස්සරහින් හොම කැපුවා ඔය තැන් දෙක යා කරා යන්නේ දැන් සෝරි ඕක ඔයා යා කරද්දී කෙලින්ම නිල් පාට ඉරකින් යා කරන්න ඒ කියන්නේ නිල් පාට සෝරි පාට නෙමෙයි තද ඉරකින් වගේ පැන්සලෙන් තද ඉරකින් කෙලින්ම යා කරන්න එතකොට මේ තියෙන අංශක 30 හරිනේ ඔය තියෙන අංශක 30 මෙතෙන්ට C කියලා අපි දාගමු දැක්කනේ ඔන්න ඔය විදිහට තමයි අංශක 30 හදින්නේ එතකොට මම දැන් මෙතන පාවිච්චි කරලා තියෙනවනේ කොළ පාට ඉර රතු පාට ඉරියේ ඒව එහෙම ඔයගොල්ලෝ ඇඳලා තියෙන්න ඕනේ ඒව මකන්න යන්න එපා ඒ කියන්නේ ඔයා හිතන්න එපා කෝණ නිර්මාණය කරාම 30 කෝණේ ඒ කෑල්ල විතරයි තියෙන්න ඕනේ අනිත් ඒවා ඕනේ නැහැ කියලා එහෙම හිතන්න එපා විභාගෙදි ලකුණු දෙන්නේ මේ චුටි චුටි චාප කෑලි වලට ඔයා ඇඳපු විදිහට ඔයා හැටේ කඩේක ගහන් දිනවා දන්නේව බලලා තමයි දෙන්නේ හරිද ඔය විදිහට තමයි අංශක 30 අදින්නේ අපි දැන් බලමු ඕකට මම ලියන්න දෙන්නේ නැහැ මොකද 60 අදින එකම දෙකට බෙදන්නනේ තියෙන්නේ ඕකට මොකුත් ලියන්න දෙන්නේ නැහැ අපි දැන් බලමු 90ක් අදින්නේ කොහොමද කියලා දැන්නවත් ඔයා දන්නවා 90 අදින විදිහ ලේසි 90 අදින විදිහ ඇයි 90 අදින විදිහ කොහොමද දන්නේ 90 අදින්නේ මතකද ඔයගොල්ලෝ ලම්බක රේඛා ඇඳ කලින් අර පත කෑල්ලේදී ලම්බක රේඛා ඇඳ යන්නේ විදිහට තමයි අදින්න තියෙන්නේ ඉතින් කොහොමද මෙන්න තියෙනවා AB රේඛාව AB මේ මෙතනදී පොඩ්ඩක් මේ ඔයා අදින පැත්ත පොඩ්ඩක් කඩේරකින් දික් කරගන්න මොකද ඕන වෙනවා දෙපැත්තට එන්න සරලයි වැඩේ කව කටුව තිබ්බා ඒ අදාළ B ඉවර වෙන කොනෙන් තිබ්බා මේ පැත්තට ඡාපයයි මේ පැත්තට ඡාපයයි ඇහුවා මතකද ලම්බක රේඛා ඇඳා ඊට පස්සේ මේ කැපිච්චි තැන් දෙකේ කව කටුව තිබ්බා පොඩ්ඩක් දිග වැඩි කරගන්න කට වැඩි කරගන්න කව කටුවේ නැත්නම් මදි කට පොඩ්ඩක් ලොකු කරගත්තා මෙන්න මේ කැපිච්ච තැනක තිබ්බා මෙහින් කෑල්ලයි ඊට පස්සේ දෙවෙනි කැපිච්ච තැනක තිබ්බා මෙහින් කෑල්ලයි කපාගත්තා දැන් මොකද කරන්න තියෙන්නේ මෙන්න මේ කැපිච්චි මේ B තැනයි මෙන්න මේ කැපිච්චි x අකුරක වගේ තැනක එහෙම යා කරා නේද එතකොට ඔයාලට ගන්නට මේ මෙතන ඔහම ලම්බක වෙන විදිහට තමයි එන්නේ. එතකොට ABC දැක්කනේ. දැන් මම ඕකෙදි ඔයාලට දෙන්නම් අදින විදිහ පොඩි ප්‍රොසීඩියර් එකක් වගේ එකක්. ඔයගොල්ලන්ට මම දන්නා ඉතින් කාලයක් ඇද්දි අමතක වෙනවනේ. ආයෙ විභාගයට කලින් දවසේනේ බලන්නේ. දැන් අදපු විදිහ ආයෙ මේ වීඩියෝ හොයා බලන්න බෑනේ. ඒකයි මම ඔයගොල්ලන්ට ලියන්න දෙන්නේ. නැතු මේ ගණිතේ කටපාඩම් කරලා නම් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ වුණාට මම දන්න ඒ කාලේ මට උවමනා වුණා ඔය වගේ නෝට්. හරි. අපි අදිමු අපිට අදින්න තියෙන්නේ එකටම AB රේඛාවක් අදින්න AB රේඛාවක් ඇඳ එක් ලක්ෂයකදී දෙපසට කුඩා චාප දෙකක් අදින්න ඊට පස්සේ දෙවෙනි මෙව එක දෙවෙනි එකේදී අපිට කියනවා දැන් එම චාප සහ රේඛාව ඡේදනය වූ තැන් දෙකේ දෙකෙහි කව කටුව තබා ඉහළින් සහ පහළින් චාප කපා කෝණය අදින්න හරි ඔච්චරයි හරිනේ අපි දැන් කතා කරමු අංශක 45 අදින්නේ කොහොමද ඉතින් ඕගොල්ලෝ දන්නවා අංශක 45 තනියම අදින්න දෙනවා අංශක 45 ඕගොල්ලන්ට ඕන තනියම අදින්න දෙනවා කොහොමද අදින්නේ කියලා කල්පනා කරලා අදින්න හරිනේ ඔන්න අංශක 45 ඕගොල්ලෝ නෝට් එකේ හිස් තියාගන්න බෑ ඕගොල්ලෝ නෝට් එක මට අප්ලෝඩ් කරන දවසට
ඔතන 45 කොහොම හරි ඇදලා තියෙන්න ඕනේ. හරිද? පොතෙන් බලලා හරි කොහොම හරි අදින්න. මම දන්නවා දැන් ඔයගොල්ලන් තේරිච්ච ළමයිට නම් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කාට හරි නොතේරුණා නම් ආයෙ නිවාඩු වීඩියෝ එක බලලා කොහොමද කරන්න කියලා පොඩ්ඩක් කල්පනා කරන්න. මොකද ගණිතය කියන්නේ කල්පනා කරලා හිතලා කරන්න ඕන දෙයක්. ඔය වගේ චූටි දෙයක් හරි ඔයගොල්ලන් කරන්න දෙන්න ඕනේ. ඕන්න ඉතින් පොඩි ඉගියක් දෙන්න කෝණ සමච්ඡේදක පාවිච්චි කරන්න. ඊට වඩා නම් මට ඉගි දෙන්න බෑ. හරි. ඊට පස්සේ අපි බලමු අංශක 120 අදින්නේ කොහොමද කියලා. ලේසියිනේ ඉතින්. ඔයගොල්ලෝ දන්නවනේ. අංශක 120 අදින්නේ කොහොමද? 60 දෙකක් අදින්න තියෙන්නේ. මෙහෙමයි. ඔන්න මගේ A B කියන රේඛාව. මොකද කරන්නේ? මේ B ලක්ෂයේ මන් තියෙන උල තියලා ගහනද 120ක් අදින්න හන්ද ටිකක් ලොකුවටම ගහ ගන්නවා. ඔයාලා දන්නවා 120 කියන්නේ මහ කෝණයක්නේ. ටිකක් ලොකුවට කට ඇරෙනවා. දැන් ඔයා මොකද්ද කරන්න ඕනේ? මෙන්න මේ කැපිච්ච තැන තියලා කපනවා මෙහෙම 60යි. ආයේ මේ කැපිච්ච තැනම තියලා තව කොහොම කපන. කවකටේ දුරවල් වෙනස් කරන්න බෑ. මොකද කරේ? B වල තිබ්බා ලොකු චාපයක් ගැහුවා. දැන් දුර වෙනස් කරන්න බෑ. දුර ඒ විදිහටම තියාගෙන මේ මෙතන රේඛාවේ තිබ්බා චූටි චාප කැල්ල. ආයතන තිබ්බා චූටි චාප කැල්ල. දැන් 60යි 120යි. ඔය දෙක යා කරන්න. මෙහෙම යා කරන්න. එතන මෙතන 120ක් හිටිනවා. ඔන්න ඔය විදිහට තමයි 120 අදින්නේ. ඉතින් ඔයාලා පේපර්ස් වල ඔය විදිහට ඔයාලට කියයි මේක අංශක 90ක් අදින්න මේක 120ක් අදින්න ඔන්න ඔහම අදින්න කිව්වහම අදින්න පුළුවන් වෙනවා. හරි. පොඩ්ඩක් අපි ඔක හුරු වෙන්නත් එක්ක පොඩි ක්‍රියාකාරකමක් කරමු. ඔයගොල්ලෝ ඇඳපු පත ගණන් පුරුදු වෙන්නත් එක්ක පොඩි ක්‍රියාකාරකමක් කරමු. ප්‍රශ්නේ තමයි ABC ත්‍රිකෝණයේ ABC කෝණය අංශක 60යි BAC කෝණය අංශක 90ක් වේ. ABC ත්‍රිකෝණය නිර්මාණය කරන්න. හරි. ඒකටම ඔයගොල්ලෝ ඔයාලට තේරෙනවා මේ විදිහට